සල්ලිත් එක්ක ගනුදෙනු වෙන්නේ. ඒවයේ හරි සප්ලයර්ට ඒක හරියට මැච් නොවුනොත් එතන ප්‍රශ්නයක් ඇති වෙන හින්දා. account receivable කියලා කියන්නේ sales පැත්ත. sales පැත්තත් ඒ වගේ අපිට sales invoice create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අදාළ payment ටික match කරන්න පුළුවන්. ඒ වගේ sales module එකක් තියෙනවා. මම මේවා detail යන්නම් accounting package එකක් කරනකොට. මොකද මේවා මම හිතන්නේ මෙතන ඉන්න හැමෝම idea එකක් තියෙනවා මේ account receivable ද account payable. මොකද අපි commerce කරපු කෙනෙක් වගේ විදිහට හරි මං හිතන මෙතන ඔක්කොම ඒ වගේ background තියෙන අය. ඉතින් මේක මං එච්චර දුරට ගෙනියන්නේ නැහැ. SaaS කියලා කියන්නේ software as a service. දැන් ගොඩාක් වෙලාවට business තියෙනවා මේ SaaS කියන විදිහට. ඒ කියන්නේ අර සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරගෙන තමයි ඒ සර්විස් එක සප්ලයි කරන්නේ. දැන් SaaS කියන අපි SaaS කියන කම්පැනි වලම accounts තියෙන වෙලාවල් තියෙනවා. මෙතන මේ කියන්නේ SaaS කියන්නේ මේ cloud account ඉනුත් SaaS කියන product එකක්. like ඒකෙදි වෙන්නේ subscription එකක් ගෙවලා තමයි අපි මේක අපි purchase කරලා ගන්නෙ. okay අපි ඊළඟට යමුකෝ. ඕකේ. මම කිව්වා වගේ මම ඉස්සෙල්ලත් මේ ටික එක්ස්ප්ලেইন කරා. AI එක කොහොමද මේ cloud accounting එකත් එක්ක ඉන්ටග්‍රේට් වෙලා තියෙන්නේ කියලා. දැන් හිතන්නකෝ හැම වෙලේම මේ ගොඩාක් මේ cloud accounting system QuickBook එකේ separatelyම payment agent ලා ඉන්නවා. එතකොට payment agent, bank agent, finance agent ඒ වගේ agentලා 4-5ක්ම ඉන්නවා. මේ auto categorization කියන එකත් ඒක දැන් integrate කරලා තියෙන්නේ. bank එකට bank feed එක එනවා. ඒ එන feed එක ඉස්සර අපි කරන්නේ පරණ transaction එකක් හොයලා හරි එහෙම නැත්නම් ඒකට අදාළ bill එකක් already තියෙනවද කියලා හරි බලලා තමයි ගිහින් reconcile කරන්නේ. දැන් මේ තියෙන AI එක මේවා අප්ග්‍රේඩ් වෙලා වෙන්නේ අපි බෑන්ක් ෆීඩ් එක ආපු ගමන් AI agent ගිහිල්ලා සර්ච් කරලා බලලා කියනවා මෙන්න මේ දවසේ මෙන්න මේ කියන සප්ලයර්ගෙන් ඒ කියන්නේ හිතන්නකෝ උදාහරණයක් විදිහට Adobe එකට ගෙවපු payment එක. ඒක දැන් මේ පැත්තෙන් AI agent කියනවා මෙන්න මේ Adobe payment එක මෙන්න මේ දවසේ මෙන්න මේ ගානට ගිහින් තියෙනවා. ඒක අපි කැටගරයිස් කරලා තියෙනවා. එක්ක software purchase හරි subscription හරි කියන account එකට කියලා එයා already suggest කරලා account එකත් select කරලා නමක් දාගෙන සේරම update කරගෙන ඉන්නවා. අපිට තියෙන්නේ හරි. අපි දන්නවා අපි බැලුවා මේක හරි මේක okay කරන එක විතරයි තියෙන්නේ. තව අපි integrate අපිට පුළුවන් ඕනනම් මේක එයාටම කරන්න කියලා setup කරන්න පුළුවන්. හැබැයි සමහරු ඒක ඒ විදිහට කරන්න කියන්නේ නැහැ. අර කවුරු හරි ඒක වෙරිෆයි කරලා තමයි කරන්නේ. මොකද හරියටම එකපාරම කරගන්න ඕනේ හින්දා. ඊළඟට receipt scanning. ගොඩක් වෙලාවට මෙතනදී වෙන්නේ දැන් මේ අපිට අපි cloud accounting නිසානේ මම උනත් දැන් ලංකාවේ ඉඳන් මේ විදිහට accounting කරන්නේ. එතකොට receipt scanning කියන එක අපිට හිතෙන්න පුළුවන් කොහොමද මේ මිනිස්සු මේ business වල තියෙන මේ bills ටික එවන්නේ අපිට මේ purchase ටික අපිට දෙන්නේ කියලා. ඉතින් හුඟක් වෙලාවට මේ කියන cloud accounting වල තියෙන දෙයක් තමයි සමහර cloud accounting වල ඒකටම integrate වෙච්ච expense capture කරන software තියෙනවා. එහෙම නැත්නම් වෙනම applications තියෙනවා. ඒවට කියනවා නම් ටිකක් තමයි Dext කියලා එකක් තියෙනවා. දැන් popularම Dext කියන application එක. ඒ වගේ application මේකට integrate කරලා තියෙනවා. එතකොට හිතන්නකො business එක run වෙන්නේ ඕස්ට්‍රේලියා නම් ඒකේ ඉන්න ඕන මොන expense එක කරත් එයා ඒ receipt එක picture එකක් ගත්තා. ඒක email කරා ඒ කියන app එකට. එතනින් ඒක link කරලා තියෙනවා අපි cloud accounting එකට. අපේ AI ලා ඔක්කොම බලලා ඉවරලා ඒ කියන්නේ amount එක, due date එක, මොකද්ද මේ nature එක, මේක මොන category එකටද යන්නේ, ඒ ඔක්කොම select කරලා process කරාම ඒක ඇවිල්ලා cloud accounting එකේ upload වෙනවා as a accounting payable එකක් නම් supplier bill එකක් නම් account payable එකට එනවා. ඒක තමයි receipt scanning කියන්නේ. very recently මම එක demo එකකට ගියා. ඒකෙදි තියෙන්නේ
ඊවන් අපිට හිතන්න ක්ලයන්ට් ඔක්කොම එයාගේ බිල්ස් ටික දාන්නේ මොකද්ද Google ෆෝල්ඩර් එකකට නම් ඒකට දැම්මහම ලින්ක් කරාම ඒ කියන ඇප්ලිකේෂන් එකෙන් ඊවන් අතින් ලියලා තියෙන අකුරු පවා එයා කැප්චර් කරලා ගන්නවා. ඒ වගේ රිසිප්ට් ස්කෑනින් කියන ඒවට මේ AI එක හරියට උදව් කරනවා. අනිත් එක ඒ විදිහට AI එක ඒකට සම්බන්ධ කරගන්න නිසා තියෙන එකම වාසිය හිතන්න අපි මැනුවලි දාන්න ගියාම සමහරලාට අපි වැරදි දෙයක් දාන්න පුළුවන්. එක්කෝ amount එක වැරදි දාන්න පුළුවන්. එක්කෝ supplier වැරදිවට select කරන්න පුළුවන්. එහෙම නැත්නම් due date එක අපි දාන එක වැරදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි GST එක හරියට කැප්චර් කරන්න නැති වෙන්න. හැබැයි මේ receipt scanning කියන දේවල් වලින් එයා auto pick කරනවා. අපිට තියෙන එක බලලා කන්ෆර්ම් කරලා ප්‍රොසෙස් කරන්න. ඊට පස්සේ බැංක් මැචින්. ඒ මම අර කිව්වා වගේ ඉස්සෙල්ලා මම කිව්වේ ක්වික් බුක් එකේ එහෙම දැන් AI ඒජන්ට්ස්ලා ඉන්නවා. එයා පරණ ගියපු ට්‍රාන්සැක්ෂන් ඉස්සර අපි කරන්නේ ගිහිල්ලා බැලුවා සර්ච් කරන්න ඕනේ account transaction එකට ගිහිල්ලා මේක මෙන්න මේ වගේ ට්‍රාන්සැක්ෂන් එකක් කොහෙටද ගිහින් තියෙන්නේ කියලා. හැබැයි දැන් ඒ සිස්ටම් එක ඇතුළෙම කවදා හරි දවසක ඊට කලින් දවසක පේමන්ට් එකක් ගිහිලා තියෙනවා නම් එයා ඒක උඩට අරගෙන අපිට එක්ස්ප්ලනේෂන් එකක් දෙනවා මෙන්න මේ දවසේ මෙන්න මෙදා මෙන්න මේ වෙලාවට මෙන්න මේ සප්ලයර්ගෙන් මෙන්න මේ විදිහට පර්චේස් කරලා තියෙනවා. එහෙනම් මේ ට්‍රාන්සැක්ෂන් එකත් ඒ සප්ලයර්ගේ ඉතින් මේ දෙක අපිට මෙන්න මේ කියන ට්‍රාන්සැක්ෂන් එක අපිට මේ කියන accounting package එකට මේ accounting account එකට දාන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි ඔය බැංක් මැචින් වලටත් මේ AI එක සපෝට් කරන්නේ. ඊළඟට ස්මාර්ට් රිපෝට්ස්. ඊළඟට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් හිතන්නකෝ අපි බුක් කීපින් ටික අපි කරා බැංක් account පර්චේස් ටික අපි හරියට කරා ඊළඟට සේල්ස් ටික අපි හරියට කරා ඊළඟට බැංක් එක හරියට රිකන්සයිල් කරා පේරෝල් තියෙනවා නම් පේරෝල් එකත් කරාට පස්සේ නිකම්ම අපිට තියෙනවා රිපෝට් කියන මොඩියුල් එකක් එතනට ගියාම මේ කියන රිපෝට්ස් ටික ඔටෝ අපිට ජෙනරේට් වෙනවා P&L එක බැලන්ස් ෂීට් එක කෑෂ් ෆ්ලෝ එක ඕන නම් කෑෂ් ෆ්ලෝ එක ඊවන් බජට් එකටත් අපි බජට් එකේ නම්බර්ස් ටික දැම්මනම් බජට් එක පවා හම්බ වෙනවා ඊට අමතරව දැන් තියෙන දේ තමයි අපි හිතනවා අපි කවුන්ස් ටික හදලා අපි ඩෑෂ්බෝඩ් එකක් හදලා මේ ක්ලයන්ට් යවන්න ඕනේ කියලා අපි හිතනකොට මේ කියන සමහර accounting packages වල අර ඉන්සයිට්ස් කියන ටිකත් already report එකක් විදිහට analysis එකක් විදිහටත් දෙනවා. දැන් zero වල එහෙම specially ඒ analysis part එකක් තියෙනවා. ඕක තමයි ඔය cloud accounting එකේ වැදගත්ම දේ දැන් ඒ අයිත් එක්ක අපි ඉස්සරහට යනකොට accountant ලා විදිහට මේ cloud accounting කියන එක දැනගෙන ඉන්න එකේ වාසිය තමයි අපි මේක දන්නවනම් අපිට ඊළඟට ඒකත් එක්ක ඉස්සරහට මේවා මිනිමයිස් කරගෙන අපේ වැඩ efficient කරගෙන වැඩේ කරන්න පුළුවන් කියන confident එක තියනවා නම් ඒ වැඩේ කරන්න පුළුවන්. නැත්තම් අපි AI දන්නෙත් නැහැ cloud accounting දන්නෙත් නැත්තම් ඉස්සරහදී අර ඒ ඩවුට් එක තියෙනවා කම්පැනි එකට හරි මෙයා මේ cloud accounting එකෙන් maximum ප්‍රයෝජනේ ඒකේ benefit එක ගනීද මේක efficient කරයිද කියන question එක ආවොත් ප්‍රශ්නයක් තියෙනවා. මේවා තමා මම මේ ගොඩාක් cloud දැන් තියෙනවා cloud accounting packages ගොඩාක් මේකේ ගොඩාක්ම ලේසිම සහ ගොඩාක් SME කියන business ownersලා කැමතිම පැකේජ් එකක් තමයි මේ Zero කියන්නේ. ඒක හරිම advanced very user friendly මං හිතන්නේ හැමදාම අප්ග්‍රේඩ් වෙනවා. ඒක තමයි මේන් මේක. ඊළඟට ක්වික් බුක් කියන එක ඒත් ඒ වගේ ගොඩාක් SME කියන බිස්නස් වල ෆේවරිට් software දෙක තමයි මේ Zero and quick book. මේ Wave කියන එක මම ගත්තේ Wave ඇත්තටම මේ Wave කියන්නේ USA වල තිබ්බ cloud accounting system එකක්. ඒක ඇත්තටම free of charge. ඉතින් හිතන්න දැන් ඔයාට තමන්ගේ personal expenses ටික තියාගන්න මම account එකක් හදා ගන්නවා කියලා මේ cloud එක try කරලා බලන්න හරි අපිට මේ Wave කියන accounting එක හදාගෙන ඒ වැඩ ටික කරන්න පුළුවන් invoice center කරන්න පුළුවන් කාලයක් තිබුණා මේක free නෑ කියලා convert වුණා මම දැන් දැක්කා ඒක ආපහු free කියන ඒකේ packages කීපයක් තියෙනවා basic මේක free තියෙනවා මොකද මම
අප්වර්ක් එක හරහා මම ඉස්සෙල්ලාම 0 දැනගෙන තමයි මට ජොබ් ඔපචුනිටිස් ආවේ. හැබැයි මම ගොඩක් වෙලාවට ජොබ් ඇප්ලයි කරගෙන යනකොට මම දකිනවා වේව් accountants ඉල්ලනවා. Do you know wave accounting? wave experience තියනවද කියලා අහනවා. ඉතින් ඒක ගැන මම චුට්ටක්වත් දැනගෙන හිටියේ නෑ. හැබැයි මම ඒක ගිහිල්ලා ඔන්ලයින් ගිහින් සර්ච් කරලා ඕන තරම් මේවට අදාළ මැටීරියල්ස් තියෙනවා. දැන් අර සමහර වෙලාවට අපිට බේසික් අයිඩියා එක නැති නිසා අපි ගිහිල්ලා ඒවා බලලා ඒ දැනුම ගන්නෙ නැතුව වෙන්න පුළුවන්. හැබැයි වේව් ගැන අපිට ඉගෙන ගන්න ඕන නම් A to Z ඕන තරම් ඔන්ලයින් තියෙනවා අපිට ඉගෙන ගන්න. මේක SME වගේ USA වල ඉන්න SME කෙනෙකුට යාට සල්ලි ගෙවන්න ඕනේ. මේක ෆ්‍රී කරන්න. අපිටත් මේක ෆ්‍රී ගන්න පුළුවන්. හැබැයි ගොඩාක් අර ඔප්ෂන්ස් අඩුයි. බිල් ටික දාන්න පුළුවන්, පර්චේස් ටික දාන්න පුළුවන්, බැංක් එකත් රෙකන්සයිල් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕන රිපෝට් රන් කරන්න පුළුවන්. හැබැයි ඊට එහා ගියපු සමහර දැන් ගොඩාක් හැම මේ ක්ලවුඩ් accounting එකේම තියෙන්නේ ඊවන් පේමන්ට් එක පවා මේ සිස්ටම් හරහා කරන්න පුළුවන්. AP බිල දානවා, බිල දාලා ඒක සප්ලයර්ට පේ කරන තත්ත්වයටත් තැනට එනකම්ම මේ ක්ලවුඩ් accounting වල කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර පේමන්ට් ගේට්වේස් වලට එහෙම මැච් කර මේ ඇඩ් කරන්න බෑ ඔය කියන ෆ්‍රී කියන එක. හැබැයි ඉන්වොයිස් ටික රෙකෝඩ් කරන්න පුළුවන්, එක්ස්පෙන්සස් පුළුවන්, ඊට පස්සේ බැංක් එක බැංක් ෆීඩ්ස් ටික ගන්න පුළුවන්. ඊළඟට අපිට රෙකන්සයිල් කරලා මේ රිපෝට් එක රන් කරගන්න පුළුවන්. ඉතින් මේක මම හිතුවා ඉස්සෙල්ලාම ඒක අපි වේව් account එක ක්‍රියේට් කරලා ඒකේ කොහොමද වෙන්නේ කියලා බලමු. ඉතින් වේව් එකේදී පවා වෙන්නේ එකම දේ even 0 එකේදීත් වෙන්නේ ඔය කියන විදිහට අර ඔය මොඩියුල්ස් ටික හරහා වැඩ ටික කරන එක. කම්පැනි ප්‍රධානම දේ තමයි සේල්ස් එකට තියෙනවා එක ටැබ් එකක්, ඊළඟට පර්චේස් වලට තියෙනවා, ඊළඟට බැංක් එකට තියෙනවා, ඊළඟට පේරෝල් වලට තියෙනවා, ඊළඟට රිපෝට්ස් වලට තියෙනවා, ඊළඟට සෙටින්ග්ස් කියලා අපිට ඔය chart of accounts එහෙම නැත්නම් රිපෝට්ස් ඒ ටික එනවා. ඔක තමයි platform. අර මේ 0 එක සාමාන්‍යයෙන් ඩොලර් 14ක් 35ක් වගේ තමයි per month. හැබැයි අපිට ෆ්‍රී ට්‍රයල් එකක් ගන්න පුළුවන් 30 days. දැන් හිතන්න කෙනෙකුට දැන් ඔයාලට ඉගෙන ගන්න ඕනි කියලා. එතකොට මේ ෆ්‍රී ට්‍රයල් එක මේවා කරගෙන අපිට ඒ පීරියඩ් එකේදී මේ ෆ්‍රී ට්‍රයල් එක යූස් කරලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තවත් හොඳම දේ තමයි මේ එක පැකේජ් එකක්වත් මම කවදාවත් පර්චේස් කරලා නැහැ. ඒකට හේතුව මේ ක්ලවුඩ් accounting වල තියෙන බෙස්ම තින් තමයි දැන් කම්පැනි එක කම්පැනි පර්චේස් කරනවා එයාලට ඕන පැකේජ් එක. ඒක පැකේජ් එක පර්චේස් කරාම එයාලට පුළුවන් අපි ඉන්න accountant-ද නැත්නම් accounts payable කරන එක්කෙනාද නැත්නම් payroll කරන කෙනාටද කම්පැනියේ ඉන්න ඇඩ්මින්ට පුළුවන් ඇඩ්මින් ඇක්සස් තියෙන කෙනාට පුළුවන් ඉන්විටේෂන් එකක් යවන්න. ඉන්විටේෂන් එක යවුවාම ඒක මම මගේ ඊමේල් එක දෙනවා. මගේ ඊමේල් එක දුන්නාම ඒක ඇවිල්ලා ඉන්විටේෂන් එක මට එනවා. මම ඒ ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරන වෙලාවෙම මට account එකකුත් ක්‍රියේට් වෙලා ඒ client ගේ account එක මගේ account එකෙන් මෙතන මම ක්‍රියේට් කරපු එක ඇතුලේ හැදෙනවා. ඒම තමයි මේ cloud accounting වල client අපිට access දෙන්නේ. අපි ඉස්සරහට යමු. ඇත්තට මේක මම මේවා ටිකත් අරගත්තේ AI යූස් කරලා මේ ටික. මොකද ටයිම් එක බොහොම වටිනවා මට. මම හැබැයි මොන හරි දෙයක් ඔයාලට දෙන්න ඕන හින්දා ඉක්මනින්ම මේකට අදාළ වෙලා ස්ලයිඩ්ස් ටික හදලා ඉවරලා ගත්තා. ඉතින් අපි මේ දැනුම මං හිතන්නේ ආය ටෙස්ට් කරන්න ප්‍රශ්න ටික අහුවොත් කාට හරි කතා කරලා කියන්න පුළුවන්ද? චුට්ටක් බලමුද අපි නිකන් විනාඩියක් දෙන්න. දැන් නිකම් තේරුණාද cloud accounting කියන්නේ මොකක්ද කියලා? නැත්නම් මේ දේ ඔයාලා දැනගෙන හිටියද මේක තමයි කියලාද? ඊට එහා තව අපි ඉස්සරහට කරමු. සමහර විට ගොඩක් අය දැන් ඔය කියන කොටස දන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි ඊට එහා ගිහිල්ලා අර ඉන්වොයිස් එකක් එන්ටර් කරන්නේ කොහමද? ඊට පස්සේ බැංක් එකක් රෙකන්සයිල් කරන්නේ කොහමද? එහෙම නැත්නම් මොනවාද රිපෝට් එක රන් කරන්නේ කොහොමද කියන එක සමහර විට දැනගන්න උවමනා ඇති. මං අද
ඔය ටික කරලා අපි ඕන්නම් වේව් account එක ගැන බලමු. මම වේව් account එක නිකන් try කරාද කවුරු හරි create කරගන්න? කවුරුත් වේව් එක ඔව් යුරේෂ්. පොඩි try එකක් දුන්නා. ඒක ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා පොඩක් වෙනත් ඉන්ටර්ෆේස් එකක් තිබ්බ නිසා මම එතනින් එහාට ගියේ නැහැ. මේ සෙෂන් right okay. එකේදීම බලන්න තමයි හිටියේ. හරි okay. අපි බලමු එහෙනම් ඔයාලත් ওই මැෂින් එකේම පුළුවන් නම් මම wave.com wave එකේ දැම්ම නේද login එක. එකක් ගිහිල්ලා create කරගත්තත් කමන්නේ. මම දාන්නම් group එකට. පුළුවන් නම් wave එකේ මේක try කරන්න. ඇත්තට මට දැන් account එකක් තියෙනවා. ඒ හින්දා මෙතන අලුත් කෙනෙක් විදිහට sign up කරගන්න තමයි ඕනේ. එතකොට නම දුන්නා, email address එක දුන්නා. උතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. right. හරි. try එකක් දාන්න අලුත් එකක් හදන්න හදන්න එච්චරම ඉන් බලමු අපි නිකන්. ඒ සමහරට මම ලොග් වුණ හින්දා තියෙනවා විනාඩියක් ඉන්න මම වෙන එකකින් try එකක් දාන්නම්. මේ විදිහට අපිට email address එක දෙන්න පුළුවන්. දීලා continue කරන්න. නෑ ඉස්සෙල්ලාම sign up වෙනකොට මුලින් ඉඳන්ම කරන්න වෙනවා. password එකක් දෙන්න. මේ විදිහට අපි ඊමේල් එක දීලා අපේ ඩීටේල් ටික දාලා ඉස්සරහට යන්න ඕනේ. ඉස්සලාම හැම cloud accounting එකම මේ විදිහ තමයි. අපි ඒ cloud accounting එක ගන්නකොට එයා අහනවා මොකක්ද ඔයාගේ business එකේ නම. දැන් දාන්න GVS. PVT Limited. What your business do? Accounting and bookkeeping. කියලා දාලා ඉස්සරහට යනවා. අන්න ඒක තමයි මටත් ආවේ. මේක නේද? Wave is built for US and Canadian who is trusted partner. What is දැන් මං හිතන්නේ මේ සෝහෝ එකත් එක්ක මේ දෙක මේ සෝහෝ එකත් එක්ක මේක කම්බයින් වෙලා වගේ තියෙන්නේ. මේ නිව් චේන්ජ් එකක් වෙන්න ඇති. මං අර මේක ෆ්‍රී හින්දා තමයි මං ගත්තේ මේක කියලා දෙන්න. හැබැයි
wave කියන එක දැන් ගොඩාක් වෙලාවට අර මේ US clientලා විතරයි use කරන්නේ එකම දේ එකම scenario එක තමයි තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා අපිට මේක create කරගන්න බැරි නම් අපි මේක create නොකරමු මේක මම හිතන්නේ software එකට තමයි යන්නේ ප්‍රමෝද් are you there yes මේක මම ගොඩ කාලෙකින් මේ wave එක අරගෙන අල්ලලා නැති නිසා මේ situation එක ගැන ඔයාලා දන්නවද මොනවද so එකත් free use කරන්න පුළුවන් ඒ හින්දා අපිට මේ වෙලාවේ මේක ක්‍රියේට් කරගන්න කියලා තමයි මේ කියන්නේ නේ. ඔව් සෝහෝ එකත් දැන් ගොඩක් වෙලාවට unable to create මේ email එකට හින්දාද දන්නේ හරි අපි මේක මම ක්‍රියේට් කරන්න යන්නේ නැහැ මම cloud එක මේ Zoho එකේ ඇතුළේ තියෙන ටික කරන්නම් මම මේකට මොකද්ද ඔයාලටත් ආවේ මේ විදිහටම කැනඩියන් ඒ කතාවද ඔව් මම try කරනකොට මට ඕක තමයි ආවේ ඊට පස්සේ මේ විදිහට මෙතන දීලා යන්න ගියාද ඔව් මම දැන් මෙතන ඇතුළට ගිහිල්ලා බලන එකක් ක්‍රියේට් කරන්න කැපචර් එකක් එනවා රිපීටඩ්ලි මොකද දන්නේ නැහැ බලමු දාලා ඕකේ ප්‍රමෝද ඔයාටත් ওই පැත්තෙන් නිකන් try කරන්න පුළුවන් දෙකක් මම හිතන්නේ මේ ඊමේල් එක වෙරිෆිකේෂන් කෝඩ් එකක් ආවා මම එහෙනම් ඒක හරි ඔයාට යන්න පුළුවන් මම මෙතනින් හැබැයි එකක් ක්‍රියේට් කරගත්තම මට පුළුවන් පෙන්වන්න settings ටික කරන්න හැටිනේ මගේ මේ නම්බර් එකද දන්නේ නැහැ මේක කරන්න ප්‍රමෝද් මම වාගේ නම්බර් එක යූස් කරන්නම් ඔයාටත් තියෙනවද කොහෙද නේ හැබැයි මගේ හරි ක්‍රියේට් කරන්න දුන්නානේ හරි එහෙනම් මම නිකන් මගේ දැන් already තියෙන account එකේ යන්නම් ඒකෙන් පොඩ්ඩක් මම විස්තර කරන්නම් කොහොමද කියලා මේක even අලුත් account එකක් හදා ගන්නත් පුළුවන් මොකද ස්ටීල් දෙනේගේ ප්‍රශ්නයක් තියෙනවා ස්ටීල් මදි කියලා දැන් අපේ මේ බොයිලර්ස් දෙකක් උවලා ඉන්න ස්ටීල් දෙක sorry මට ඇහුන්නේ නැහැ අපේ ප්‍රශ්නයක් ඇහුවද කවුරුහරි ස්පීඩ් එක සම්බන්ධයෙන් මොකක් හරිද නෑනේ අපි ඉස්සරහට යමුනේ ඕකේ හරි දැන් අර විදිහට ක්‍රියේට් කරගත්තා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා මේ මම හිතන්නේ වේව් එකේ ඉන්න account මේ accounts තියන අයට සෝහෝ එකත් ෆ්‍රී දෙනවා කියන මොකක් හරි ඒගොල්ලෝ මොන පාර්ට්නර්ෂිප් එකක් හරි මොකක් හරි ඇති ඉතින් එහෙම opportunity එකක් තියෙනවා අපි මෙහෙම ක්‍රියේට් කරාම මෙතන තියෙනවා දැන් හිතන්නකෝ ඇත්තටම අපි account එකක් ක්‍රියේට් කරන්න ඕනේ නැහැ හැබැයි හිතන්න ඔයාලට client කෙනෙක් USA client කෙනෙක් එයා wave නම් accounting එක use කරන්නේ එයා ඔයාලට offer එක දුන්නාට පස්සේ මේ accounting software එකේ access එක ඔයාලට එවනවා ඒක එවන්නේ මේ අදාළ company එකට ගියාට පස්සේ එතන තියෙනවා settings වලින් අපිට ගිහිල්ලා user කෙනෙක්ව add කරන්න පුළුවන් ඉතින් අනිත් මේ විදිහට දැන් අර invitation ආවට පස්සේ ඒ client ගේ file එක අපි email එකට ඇවිල්ලා ඒක accept කරාට පස්සේ මේ විදිහට මෙතන අපිට access වෙනවා මේ accounting මේ company එකේ account package මේ account එක. ඒ වගේ තමයි මේ හැම cloud accounting එකම තියෙන දේ තමයි. ওই විදිහට අපිට user කෙනෙක් විදිහට අපිව add කරාට පස්සේ මේ අපිට ඒ client ගේ accounting file එකට යන්න පුළුවන්. මම මෙතනින් එකකට යන්නම්. මේ සමහර ඒවා තියෙන්නේ මමම ක්‍රියේට් කරලා තිනවා මගේ පර්පස් වලට සමහර ඒවා තියෙනවා ක්ලයන්ට් ගේ මගේ කම්පැනි එකක එකක් මම ගන්නම් ඉතින්
මේක තමයි ඉන්ටර්ෆේස් එක ඩෑෂ්බෝඩ් එක මං කිව්වේ ගොඩාක් වෙලාවට ක්ලවුඩ් එකේදී අපි වැඩ කරලා ඉවරනකොට මෙතන අර ඇනලිසිස් එකක් තියෙනවා කම්පැනි එකේ අප්ඩේට් එකක් තියෙනවා ඕවර්විව් එකක් තියෙනවා ඊළඟට හැම account මේ cloud accounting system එකම මේකට යන්න ඉස්සෙල්ලා මම කියනවා දැන් හැම වෙලේම කම්පැනි එකේ බිස්නස් එකේ ඩීටේල් ටික දාලා පැකේජ් මුලින් ඉඳන්ම යනවා නම් හදා ගන්න පුළුවන්. දැන් මම හිතන්නේ දිල්හාර නම් හදාගත්තද කොහෙද? එතකොට නිකන් ඩමි account එකක් හරි ඩමි කම්පැනි එකක නමක් හරි දාලා ABC PVT limited හරි private limited වගේ හදා ගන්න. එතකොට ඔයාලට ඒකට access කරන්න පුළුවන්. ඉතින් එහෙම ගියාම මේ හැම cloud accounting system එකකම මේ වගේ මෙනු එකක් තියෙනවා. එතනදි තමයි අපිට තියෙන අර මං කිව්ව මොඩියුල් වගේ තියෙන ඒ කොටසට යන්න පුළුවන්. හැම එකකම ඩෑෂ්බෝඩ් එක තියෙනවා. even Zeroද QuickBook හරි Wave හරි Zoho whatever ඩෑෂ්බෝඩ් කියන එක තියෙනවා. ඒකෙදි තියෙන්නේ බැංක් account කීයක් තියෙනවද? ඒ බැංක් එක reconcile වෙලාද? ඒ වගේ සමරි එකක් තමයි කම්පැනි සමරි එකක් තමයි අපිට මෙතන දෙන්නේ. මං කියවර බැංක් ෆීඩ්ස් ගන්න කතාව දැන් හැම ක්ලවුඩ් accounting එකම මෙහෙම බැංක් එක තියෙනවා ඒක connect my account කියලා ඔන්ලයින් එකට access දුන්නාම ඒකේ ඔටෝ බැංක් ෆීඩ් එක අපිට connect කරන්න පුළුවන්. connect කරාට පස්සේ හැමදාම daily එක අපි මුකුත් කරන්න ඕනේ අපි අප්ඩේට් කරන්න ඕනෙත් නැහැ බැංක් ෆීඩ් එක ඇවිල්ලා මේකට අප්ඩේට් වෙනවා. දැන් මේ මම ලංකාවේ පාවිච්චි කරනකොට අපිට ඒ ඔප්ෂන් එක නැහැ මොකද අපේ තියෙන බැංක් account එකක්වත් ඒ විදිහට මේ Wave එකක් එක්කවත් Zero එකයි QuickBook එකවත් එක්ක තාම එහෙම පාර්ට්නර්ෂිප් එකක් වෙලා නැහැ. එහෙම ෆීඩ් එක අපිට එහෙම දෙන්න කියලා පොරොන්දු වෙලා නැහැ. දැන් හිතන්නකෝ ආගේ ක්ලයන්ට් USA කෙනෙක් නම් ඒ ක්ලයන්ට් කොහොමත් මේ account එක මෙහෙම subscribe කරාට පස්සේ එයා බැංක් account එක connect කරලා දෙනවා. මොකද අපිට ඒක කරන්නත් බෑ. මොකද අපි ගාව login detail නැහැනේ. එතකොට අපි කියන්න ඕනේ හදිස්සිය හරි client කෙනෙක් වාට Wave එකේ account එකක් කරන්න කියලා accounting package එකේ invitation එක ආව නම් ඒක ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ. බලලා bank account එක connect කරලා නැත්නම් අපි client එම කියලා request කරන්න ඕනේ. Can you connect your bank account with මේක bank feeds වලට connect කරලා දෙන්න කියලා. එතකොට client ම ගිහිල්ලා ඒක ටික අර online login දැම්මට පස්සේ bank feeds ටික එනවා. ඊට පස්සේ තියෙන දේ තමයි මම කිව්වේ sales. හැම වෙලේම මේ bookkeeping to up to fine accounts ටික audit එක කියන්නේ final accounts හදන තැනට එන්න ඉස්සෙල්ලා මේ process ටික ඕනම company එක යන්න ඕනේ. ඉස්සෙල්ලාම sales and payments ඊළඟට purchases ඊළඟට ඒ දෙක දැම්මට පස්සේ accounting කියන එක ඇතුලේ තමයි මේකේ reconciliation part එක chart of accounts කියන ටික තියෙන්නේ. ඊළඟට payroll කියන එක වෙනම section එකක් අපිට payroll කරන්න පුළුවන්. මේක based වෙනවා දැන් ලංකාවේ අපිට අපේ payroll එක සමහරලාට මේක set up කරගන්න බෑ. ඒකට අපිට පුළුවන් journal entry එකක් දාලා වෙන කොහේ හරි ඉතන manually අපි payroll එක කරනවා. ඒකේ manual entry එකක් journal එකක් විදිහට මේකට දාගන්න. ඊළඟට reports අපි අර sales ටිකයි purchase ටිකයි ඊළඟට reconciliation එක කරලා payroll ඔක්කොම කරාට පස්සේ අපිට තේන්න ගිහිල්ලා නිකම් මෙහෙම P&L එක run කරලා බලන්න අපිට ඕන detail ටික මේ P&L එක balance sheet එක run කරගන්න පුළුවන්. මේ දේම තමයි මේ very simple මේ system එකත් ඒ වගේම තමයි හැම ඕනම cloud accounting එකක තියෙන්නේ මේකේ අර further ඒ section එකට අදාළ වෙන දේවල් සහ ඒක තව ටිකක් වැඩි දුර අපි හොඳට කරගන්නේ කොහොමද කියන ඒවා බලා ගන්න අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකේ ඕන තැනක ගිහලා බැලුවොත් ඒ දේවල් වලට සපෝට්ස් තියෙනවා. ඒක ගන්න පුළුවන්. සේල්ස් එකට යන්කෝ අපි එතකොට මේකේ තියෙනවා estimate, invoices, recurring invoice, customer statement, customer product and service. ඔන්න දැන් අපිට මේ Wave account එකෙන් මේ client අපිට account එක එව්වා. එයාගේ sales උත් අපිම create කරන්න ඕන කියලා හිතන්නකෝ. එතකොට සමහර වෙලාවට sale එක depend වෙනවා ඒ client මොකද්ද කරන එක්ක service එකක්ද එහෙම නැත්නම් එයාගේ product එකක් sell කරනවද ඒක මත depend වෙනවා ඒ අදාළ business එකේ sales එක
ක්‍රියේට් කරනකොට. සමහර ක්ලයන්ට්ස් ලගේ තියෙනවා ඉන්වොයිස් එක ක්‍රියේට් කරන්න ඉස්සෙල්ලා එස්ටිමේට් එකක් යවන්න ඕනේ. එතකොට ඒ එස්ටිමේට් එක පවා අපිට මේකෙන් ක්‍රියේට් කරලා මෙතනින් ගිහිල්ලා එස්ටිමේට් එක ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ ක්‍රියේට් කරලා ඒකම අපිට ඉන්වොයිස් එකක් බවට කන්වර්ට් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ඔය වැඩ කරන SME වගේ අය මේ සේල්ස් පාර්ට් එක එයාලමයි කරන්නේ. මොකද පිට කෙනෙකුට සේල්ස් එකේ ඉන්වොයිස් එක ක්‍රියේට් කරන්න දෙනවට වඩා ගොඩාක් වෙලාවට මේ ක්ලයන්ට් SME කිව්වහම සමහර වෙලාවට ඕන ගොඩාක් වෙලාවට ඉන්වෝල්ව් වෙනවා සේල්ස් වල. ඒකට එයාට ඕන වෙලාවෙදී ආ ඉන්වොයිස් එක ක්‍රියේට් කරලා යවන්න පුළුවන්. ඒ සාමාන්‍ය SME පොඩි කම්පැනි. හැබැයි සමහර කම්පැනි තියෙනවා එයාලගේ සේල්ස් ටික අපි ක්‍රියේට් කරන්න ඕනේ. එතකොට මොකක් හරි මෙතඩ් එකක් තියෙනවා. එක්ක හිතන්නකෝ එයාගේ යවන සර්විස් එකට හිතන්න අවර්ස් ගාන බේස් කරලායි ඒ සේල්ස් ඉන්වොයිස් එක අපිට රෙකෝඩ් කරන්න තියෙන. එතකොට මොකක් හරි ડોකියුමන්ට් එකක් අපිට දෙන්න ඕනේ මේ සේල්ස් ටික මේ මන්ත් එකේ සේල්ස් එක ක්‍රියේට් කරන්න. ඒ වගේම තමයි තවත් ඊට එහා ගියපු දෙයක් තමයි ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. දැන් හිතන්න e-commerce වගේ platform තියෙන ඒවා. එතකොට ඒවා මේකට ඉන්ටග්‍රේට් කරාම මේ ඉන්වොයිස් එක ඇවිල්ලා මේකේ ඔටෝ අප්ඩේට් වෙන ඒවා තියෙනවා. දැන් ඇත්තටම අපි පැයක් තමයි කරනවා කිව්වේ. දැන් මම කරන විදිහට ටිකක් ඊට එහායයි වගේ කට්ටියට කැමතිද තව චුට්ටක් ඉන්න නැත්තම් ඕකේද? මට කැමති. කැමති. හරි. තව පැය භාගයක් වගේ අපි කරමු. නැත්තම් ඊළඟට බෝරින් වෙලා මේක මේ කරන්න බැරි වෙන්නේ. වේව් එක ගැන එච්චර ලොකුවට අපි ඉගෙන ගන්න යන්නේ නැතුව එමු. දැන් ඇත්තටම හදිසිය හරි US client කෙනෙක්ගේ වේව් account එකක් කරනවා නම් තමයි අපිට වැදගත් වෙන්නේ. ඒකේ මම පෙන්නන්නම් ඔක්කොම පාර්ට් එක අපි ඊළඟ සතියේ 0 හරි quick book වගේ පටන් ගමු. මේ විදිහට ගිහිල්ලා ඉන්වොයිස් එක ක්‍රියේට් කරන්න අපිට පුළුවන්. මෙතනදි වෙන්නේ ක්ලයන්ට් දෙන්න පුළුවන් එයාගේ ඩීටේල් විදි තියෙනවා දැන් අපිට ඒක කොහොමත් පළවෙනි කෝල් එකේදී අපි දැනගන්න ඕනේ ක්ලයන්ට් එක කතා කරාම ඔයාගේ සේල්ස් ටික කවුද ක්‍රියේට් කරන්නේ කියලා අහන්න පුළුවන්. එතකොට ක්ලයන්ට් කියයි නෑ සේල්ස් ටිකත් මට ඒකට සපෝට් එක මට ඕනේ කියලා. එතකොට එහෙම වුණොත් අහන්න ඕනේ එහෙනම් මම මොකක් බේස් කරගෙනද මගේ ඔයාලගේ සේල්ස් ටික සමහරට එයාලටම ආවේනික වෙච්ච CRM සිස්ටම් තියෙනවා. එතකොට ඒ සිස්ටම් එකේ මේන්ටේන් කරපු සේල්ස් ටික අපි මේකට මේ accounting package එකට ගන්න ඕන වෙලාවල් තියෙනවා. එතකොට අපි ඒ software එකෙන් report එක ඉල්ලනවා එහෙනම් මේ අදාළ month එකට sales ටික record කරන්න. එක්කෝ ඒ detail එක මේ වෙනවා. එතකොට අපිට ඕන නම් සමහර අවස්ථා තියෙන import කරන්න පුළුවන්. මේකේ නම් මං හිතන්නේ import කියන option එක නැහැ. හැබැයි මේ customer create කරලා invoice numbers create කරලා ඒකට එන්නේ මොනවා හරි අපි සර්විස් එකක් නම් ඒ සර්විස් එකට අපිට හදා ගන්න පුළුවන්. දැන් මෙහෙම මේ කම්පැනියට අපි මේ මාසේ බිල් කරනවා. එතකොට AP dental group එකට hours accounting මේක ඇත්තටම මේ G-base කියන්නේ accounting service දෙන එක. එතකොට මේ how many number of hours අපි මේ මාසේ බිල් කරනවද? ඒක දාලා ඉවරලා ඉන්වොයිස් නම්බර් එක තියෙනවා ඩේට් එක තියෙනවා ඩියු ඩේට් එක අපි දන්නවනේ අපි දවස් 7ක්ද ඒව ඔක්කොම ඉස්සෙල්ලාම කස්ටමර්ගෙන් අපි මේ ක්ලයන්ට්ගෙන් දැනගන්න ඕනේ ඔයාගේ මොකද්ද තියෙන මේ ටර්ම්ස් ටිකයි ඔයාගේ සේල්ස් වලට කොහොමද කරන්න කියන එක. එතකොට සමහරලාට ස්ප්‍රෙඩ්ෂීට් එකක් දෙනවා අපිට මම ඔයාට ෂෙයා කරන්නම් අවර්ස් ගන්න ඒක බේස් කරගෙන සේල්ස් ටික රෙකෝඩ් කරන්න කියලා වගේ ඇග්‍රීමන්ට් එකකට එනවා. ඒක ගැන හොඳට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න මේ පළවෙනි කෝල් එකේදී. ඊට පස්සේ සමහර දැන් USA වල එහෙම සේල්ස් ටැක්ස් තියෙනවා. දැන් ලංකාවේ එකක් නම් මේකට අපිට ඕන VAT තියෙනවා. VAT කෝඩ් එක හදලා මෙතනින් සිලෙක්ට් කරලා යන්න පුළුවන්. ඊළඟට බැංක් ඩීටේල් ටික දාන්න තියෙනවා. ඒ වගේ අර ඉන්වොයිස් එකකට ඕන ඩීටේල් ටික දාලා අපිට මේක සේව් කරන්න තියෙනවා. එතකොට ඒ ඉන්වොයිස් එක ක්‍රියේට් වෙනවා. ඒක ක්‍රියේට් වුණාට පස්සෙත් අපිට පුළුවන් ඕන නම් ඒ ඉන්වොයිස් එක ඊමේල් කරන්න මෙතනින්ම සමහර ඒවා තියෙනවා. දැන් මේකේ අපි ෆ්‍රී ඔෆ් charge ගත්තොත් නම් ඒ payment gateways මේවා කරන්න නැත්නම් credit card එක link කරන්න පුළුවන්. payment link එක link කරන්න පුළුවන්. එතකොට එතනින් අපි ඊමේල් එක යවුවාම මේ යන කස්ටමර්ට පුළුවන් මේ ලින්ක් එකට ගිහිල්ලා පේමන්ට් එක කරන්න. එතකොට එතනින් පේමන්ට් එක කරාම මෙතන අප්ඩේට් වෙන
විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට රිකරින් ඉන්වොයිස් කියන්නේ හිතන්න රෙන්ටල් ප්‍රොපර්ටි එකක අපි තමයි රෙන්ටල් ප්‍රොපර්ටි එක තමයි මේ account එක අපි මේන්ටේන් කරන් යන්නේ. එතකොට රෙන්ට් ඉන්වොයිසස් තියෙනවා. හිතන්න ටෙනන්ට්ස්ලා ටික දන්නවා අපි ඇග්‍රීමන්ට් එකට අනුව මේ මන්ත්ලි යන රෙන්ටල් එක දන්නවා. ඒක කවදද යන්නේ කියලා දන්නවා. එතකොට අපිට රිකරින් ඉන්වොයිස් එකක් මෙතන ක්‍රියේට් කරන්න පුළුවන්. ඒක ක්‍රියේට් කරනකොට අපිට දෙන්න පුළුවන් මේක කවදටද මේක ක්‍රියේට් වෙන්න ඕනේ මේ මොන මන්තේ මොන හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙනස්කම් වෙන්න ඕනද කියලා රිකරින් ඉන්වොයිස් එක සෙට් අප් කරන්න පුළුවන්. එතකොට ඔටෝ සමහරවිට ඔටෝ ඒ ඉන්වොයිස් එක නෙක්ස්ට් මන්ත් එකෙත් ඒකම amount එක නා රෙන්ට් එක යන්නේ ඒ ඉන්වොයිස් එක ක්‍රියේට් වෙලා මෙතන රෙකෝඩ් වෙනවා. ඊළඟට එහෙම ඉන්වොයිස් ටික ක්‍රියේට් කරලා දැන් හිතන්නකෝ අපි පේමන්ට්ස් උත් ඇප්ලයි කරනවා කියලා මේ දැන් සේල් එකට එන සල්ලි බැංක් එකෙන් ආවම අපි ඒව රෙකන්සයිල් කරනවා. බැංක් රෙකන්සිලේෂන් එකේදී මේන්ලි කරන්නේ මෙහෙම එන ක්‍රියේට් කරපු සේල්ස් ඉන්වොයිස් එකට ආපු සල්ලි අපි මැච් කරලා බැංක් එක රෙකන්සයිල් කරනවා. එහෙම කරාට පස්සේ සමහර වෙලාවට මන්ත් එන්ඩ් වලදී ක්ලයන්ට් කස්ටමර්ට ස්ටේට්මන්ට් යවන්න ඕනේ. එතකොට අපිට මෙතනට ගිහලා කස්ටමර්ගේ අවුට්ස්ටෑන්ඩින් ඉන්වොයිස් ටික කවුරු හරි අදාළ කස්ටමර්ව සිලෙක්ට් කරා. එයාගේ තියෙන අවුට්ස්ටෑන්ඩින් ඉන්වොයිස් ටික විතරක් යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්ටිවිටි ස්ටේට්මන්ට් එක පීරියඩ් එක සිලෙක්ට් කරලා ඒකට යවන්න පුළුවන්. ඉතින් මේවා ඉල්ලන වෙලාවල් තියෙනවා. ක්ලයන්ට් කියනවා මට මන්ත් එන්ඩ් එකේදී මගේ හැම කස්ටමර්ටම ඔයා මන්ත්ලි කස්ටමර් ස්ටේට්මන්ට් එක යවන්න කියලා. ඊළඟට මෙතන කස්ටමර් කියලා කියන්නේ දැන් අපි ඇත්තටම ඉන්වොයිස් එක ක්‍රියේට් කරනකොටම අපිට කස්ටමර්ව ඇඩ් කරන්න පුළුවන්. හැබැයි හිතන්න වෙන සිස්ටම් එකකින් අපි වේව් එකට මයිග්‍රේට් වෙනවා කියලා. එතකොට අර පරණ තිබුණ සිස්ටම් එකේ ඉන්න කස්ටමර්ස්ලා සෙට් එකවම අපි මේක ඉස්සෙල්ලා ක්‍රියේට් කරගත්තා නම් ඒ කියන්නේ රිකරින් කස්ටමර්ස්ලා නම් අපිට ඒක මේකේ ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් කියන්නේ හිතන්න අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න නම් ඒ අදාළ අපිට ඉන්වෙන්ටරි එකක් තියෙනවා නම් ඒ ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා ඒ අදාළ ඔක්කොම ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් ටික එන්ටර් කරන්න ඕනේ. එතකොට තමයි අපිට සේල්ස් ඉන්වොයිස් එක හරියට ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් මේ සේල්ස් පාර්ට් එකේදී වෙන්නේ ඕක. accounting දැනුම තියෙන කෙනෙකුට මේක තේරෙනවා. මොකද මේ හැම කම්පැනි එකම අපි බුක් කීපින් එකේදී සේල්ස් ටික පර්චේස් ටික කොහොමද කරන්නේ කියලා. ඒ වගේම තමයි පර්චේස් ගොඩක් වෙලා සේල්ස් වලට අපි කියන්නේ ඉන්වොයිස් කියලා, පර්චේස් වලට කියන්නේ බිල්ස් කියලා. වෙන්ඩර් ඇඩ් කරලා ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් ඇඩ් කරලා අපිට පුළුවන් අපි පර්චේස් කරන ඒවා රෙකෝඩ් කරන්න. මෙතන same thing මේක ඉතින් ලොකු දෙයක් නෙමෙයි. බිල් එකක් ගියා බිල් එක ක්‍රියේට් කරන්න පුළුවන්. දැන් මේ වගේ මේවා නම් පොඩි අර ආෆ්ටර් ලෙවල් ළමයෙකුට වගේ මේක දාන්නේ කොහොමද කියලා දෙන්න ඕනේ. මං හිතන්නේ එච්චර දුරට යන්න ඕනේ නැහැ. අපි මේ වෙන්ඩර්ව සිලෙක්ට් කරා අදාළ ඩියු ඩේට්ස් ටික දැම්මා. බිල් නම්බර් එකක් දාන්න පුළුවන්. නෝට් එකක් තියෙනවනේ. ඒක දැම්මා. අදාළ අයිටම් කියන්නේ අපි අර කම්පැනි මොන හරි ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් ලිස්ට් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේක ඇඩ් කරන්න. ඊට පස්සේ අදාළ එක්ස්පෙන්ස් කැටගරි එක මේ විදිහට සිලෙක්ට් කරනවා. එතකොට තමයි අර ඒ සප්ලයර්ගේ පර්චේස් එක අපේ account in code එක සිලෙක්ට් නා මේක චුට්ටක් අපි කරමු. බිල් එකක් කියන හිතන්න let's say මේ ටෙලිෆෝන් බිල් එක. ටෙලිෆෝන් බිල් එකක් එනවා. ඕක රිසිප්ට් එක අපිට ආවම අපිට තියෙන්නේ වෙන්ඩර් කවුද කියලා සිලෙක්ට් කරා. එයාගේ කරන්සි එක මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඊළඟට ඉන්වොයිස් ඩියු ඩේට්, ඉන්වොයිස් ඩේට්, බිල් නම්බර් ඔක්කොම දාලා අදාළ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරා. දැන් ටෙලිෆෝන් නම් අපි මේක ටෙලිෆෝන් and ඉන්ටර්නෙට් and ටෙලිෆෝන් වගේ ඒ අදාළ කෝඩ් එකට දැම්මා. ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න තියෙනවා නම් මොන හරි මන්ත් එක හරි මන්ත් එකේ බිල් එක කියලා වගේ එහෙම එඩ් කරා. ප්‍රයිස් එක දැම්මා. ටැක්ස් එකක් ඇප්ලයි නම් දැන් හිතන්න ඕස්ට්‍රේලියාව වගේ නම් GST තියෙනවා. එතකොට GST 10% on this බිල් එකේම තියෙනවා. අපි ඒක බලලා ඒක රෙකෝඩ් කරලා සේව් කරනවා. එතකොට අපි මෙතනදී සප්ලයි බිල් එක රෙකෝඩ් කරාට පස්සේ අදාළ එක්ස්පෙන්ස් එක ගිහිලා එක්ස්පෙන්ස් එකට කැටගරයිස් වෙලා තියෙන්නේ. ඊළඟට මේ ඕපන්ව දැන් මේ බිල ක්‍රියේට් කරාට පස්සේ ඕපන්ව තියෙනවා. ඒ ඕපන්ව තියෙන එක බැංක් එකෙන් පේමන්ට් එක ගියපු ගමන් අපිට තියෙන්නේ බැංක් රෙකන්සිලේෂන් එකේදී ගිහිල්ලා ඒ අදාළ ට්‍රාන්සැක්ෂන් එක මේකත් එක්ක මැච් කරලා රෙකන්සයිල් කරන්න. හොඳයි. account purchase කියන එක ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් කියන්නේ ඔක්කොම
බෑන්ක් account එකේ තියෙන බෑන්ක් transaction ටික අපිට ගන්න පුළුවන්. දැන් මේ wave එකේදී තියෙන මේ විදිහට තමයි අර බෑන්ක් එකේ like appearance එක තියෙන්නේ මේ bank reconciliation එකේ. මෙතනදී අපිට ඕනනම් ඔක්කොම select කරන්න පුළුවන් bank account එක select කර ගන්න පුළුවන්. here හිතන්නකෝ අපි ගාව HNB බෑන්ක් එක නම් සිලෙක්ට් කරන්නේ අපි මේ බෑන්ක් එකේ අදාළ ට්‍රාන්සැක්ෂන් ටික කොහොම සිලෙක්ට් කරා ඊට පස්සේ මේක කැටගරයිස් කරගෙන යන්න තියෙන්නේ මේ වගේ මේක නම් තියෙන හරියම ලේසි ට්‍රාන්සැක්ෂන් ඉතින් මේක ඉන්ට්‍රස්ට් ඉන්කම් හම්බ වෙච්ච එකක් නම් අපි ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට දාලා මෙතන දාන්න පුළුවන් මාක් ඇස් රිවීව් එතකොට තමයි ඒක reconcile වෙන්නේ. නැත්තම් මේ විදිහට නිකන් එන්ටර් කරාම account එකට ගිහිල්ලා හැබැයි ඒක reconcile වෙලා නැහැ. මේ විදිහට reconcile කරලා මේක green වුණාම අපි කියනවා මේ bank feed එක අපි reconcile කියලා. එතකොට මේක already මේ mark වෙලා තියෙන්නේ. අපිට මේ විදිහට reconcile කරගෙන යන්න තියෙන්නේ. මේක easily අපිට ඒක select කරන්න පුළුවන් මේක interest income නිසා. මේ account එකේ තියෙන්නම bank charges. Let's say here bank charges. auto මේ හැම cloud accounting එකේ හොඳම දේ අර මේ description එක base කරගෙන එයා auto හැම වෙලේම suggest කරලා දෙනවා. හැබැයි සමහර transaction වල මේ තියෙන description එකෙන් idea එකක් generate කරන්න බැරි නම් එතකොට ඒක suggest කරන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනේ bank transaction එක දිහා බලලා අපිට පුළුවන්ද කියලා බලනවා. එහෙම බැරි නම් අපි ඒක query එකක් විදියට එක ස්ප්‍රෙඩ්ෂීට් එකකට අරගෙන client ගෙන් අහලා යවන්න තියෙන්නේ. ඕක තමයි bank transaction categorize කරන්නේ. ඊළඟට ඒ විදිහට ඕන bank එක මාරු කරා ඒකට අදාළ transaction ටික අපිට ඉස්සෙල්ලා මේකේ categorize කරන්න ඕනේ. මේ ටික categorize කරාට පස්සේ reconciliation එකේදී මෙතන තියෙනවා account එකේ reconciliation කියලා. එතනදී sorry transaction මේක එකක්වත් තාම එහෙම fully reconcile කරලා නැහැ promote hello මේකේ මේ reconciliation tab එකේ සාමාන්‍ය පෙන්නන්නේ bank statement balance එකයි මේකයි නේද මේකේ ඇයි එහෙම පෙන්නන්නේ නැත්තේ එතන පල්ලෙහාට scroll කරන්න නිල් පාට බටන් එක ටික උඩ මේකද ඔව් මෙතන තියෙනවනේ මෙතන reconciliation එක on කරන්න ඕනේ. alright here. එතකොට දැන් මෙතන ගියාම අපිට අදාළ බෑන්ක් එක ගත්තා. හිතන්නකෝ අපි 30th ජූන් වලටයි මේක මේ 30th ඒප්‍රිල් වලට බෑන්ක් එක reconcile කරනවා නම් closing balance එක දෙන්න ඕනේ. දුන්නහම හිතන්න starting balance එක 0 නම් කමක් නැහැ. හැබැයි අපි වැඩ පටන් ගන්න දවසේ කවදා හරි පටන් ගන්න දවසේ bank balance එක අපි මේ system එකට enter කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. එතකොට මෙතන closing balance එක දාලා start reconcile කිව්වහම 2000 හරි කියලා. හම මෙතන පෙන්නනවා ඒ අදාළ මොකද්ද ඩිෆරන්ස් එකද මොනවා හරි මේ කියන්නේ ට්‍රාන්සැක්ෂන් ටික තියෙනවා. ඒ ටික ඔක්කොම සිලෙක්ට් කරාම හරිනම් මේ දෙක 0 වෙන්න ඕනේ. ක්ලෝසින් බැලන්ස් එකයි ස්ටේට්මන්ට් බැලන්ස් එකයි සමාන වෙන්න ඕනේ. එහෙම සමාන වුණාට පස්සේ අපිට මේක end reconciliation කරන්න පුළුවන්. එහෙම වෙන්න නම් අර කියන බැංක් ට්‍රාන්සැක්ෂන් ටික ඔක්කොම කෝඩ් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ කෝඩ් වෙලා ඕපනින් බැලන්ස් අපි අලුතින්ම පටන් ගත්ත එකක් නම් අපිට මේක් ෂුවර් කරන්න ඕනේ අපි ඕපනින් බැලන්ස් එක අපි හරියට මේ සිස්ටම් එකට එන්ටර් කරලාද තිබ්බේ කියලා. එතකොට easily අපිට මේක reconcile කරන්න පුළුවන්. මොකද මේ වගේ ඔය අර cash basis තමයි මේ රටවල් වල ගොඩාක් වෙලාවට මේ cloud accounting එකේදී cash basis විදිහට තමයි එයාලා යන්නේ. දැන් ලංකාවේ තමයි අපි check එකක් issue කරලා ඒ check එක bank එකට ඇවිල්ලා නැහැ. ඒවට unrealized check මොනවාද ඩිපොසිට් චෙක් කිය ගොඩාක් දේවල් එනවනේ reconciliation එකේදී කොටසක් එනවනේ හැබැයි ගොඩාක් වෙලාට මෙයාලගේ ඒ වෙලේ ඔන්ලයින් තමයි බැංක් පේමන්ට්ස් කරන්නේ. හින්දා හැම එකම ඒ අදාළ පීරියඩ් එකටම ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ ටික ඔක්කොම හරියට කෝඩ් වෙලා මේ ටික මැච් වුණා නම් මෙතන අපි බැංක් එක reconcile කියලා
fully complete කරන්න පුළුවන්. ඒ ටික ඒ විදිය මේ chart of account එක ගැන මම චුට්ටක් කියන්නම්. මම ඉස්සෙල්ලාම කිව්වේ අපි ඕනම කම්පැනි එක අපිට account එකක් අපි දැන් බැංක් එකක් transaction එකක් කෝඩ් කරන්න යනකොට අපි දකිනවා ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා මේ කම්පැනි. හැබැයි ඒ ඉන්වෙස්ට්මන්ට් එකට accounting කෝඩ් එකක් මේකේ නැහැ. එහෙනම් අපි ගිහිල්ලා ඇඩ් කරගන්නවා මේ අපි හරියට මේක් ෂුවර් කරනවා නම් ඒක අලුත් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා අපිට පුළුවන් ඒකට අදාළ account එක create කරන්න asset එකක් විදිහට මොකද්ද මේක asset එකක්ද short term එකක්ද long term එකක්ද account එකේ නම මොකක්ද ඒ ටික දාගත්තාම අපිට account එකක් create කරන්න පුළුවන්. ඒක create කරලා account transaction එකට ගිහිල්ලා තමයි allocate කරන්න ඕනේ. ඒ transaction එක කොහෙටද යන්නේ කියලා. ආයෙ දැන් අර මේ bill හිතන්නකො bill create කරලා තිබ්බා කියලා invoices. එතකොට වෙන්නේ මේ විදිහට invoice එක තියෙනවා අපි ඒකට match කරන්න තමයි තියෙන්නේ. auto මෙතන suggest කරනවා ඒ open වෙලා තියෙන sales invoice එක. ඊපස්සේ ගිහලා ඒක reconcile කරන්න තියෙන match වෙච්ච එක match කරලා. ඉතින් ඕක තමයි wave එකේ වෙන්නේ. අපි wave එක වැඩි දුර ඉතින් ඉගෙන ගන්න ඕන නම් යන්න ඕන. මේ විදිහට ගිහින් නිකන් බලන්න. ඉතින් මේකේ ඔයාලට ටික තියෙනවා. ඉතින් මේ වගේ එකක් හදාගත්තා නම් මේක හිතන්නකෝ දන්නේම නැහැ ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ ඒක කරන ගමන් හරි කමන්නේ. මේ විදිහට අර ගොඩාක් වෙලාවට ඔක ඔලුවට යන්නේ අපි කොච්චර මේ විදිහට මේ නිකන් ෆිසිකලි ඒක මැනුවලි කරන්නේ නැහැ. ඉතින් මොකක් හරි වැඩක් ආවට පස්සේ අපි කත්තින් කරනවා නම් තමයි ඒක ගොඩාක් වෙලාවට අපිට මේ හොඳට යන්නේ. ඉතින් ඒ හින්දා හොඳම දේ අර විදිහ ට්‍රයල් account එකක් හදාගන්න. ඒකේ හදාගෙන නිකන් ඔයාලට ආපු ඉන්වොයිස් එකක් ඔයාලා මොන හරි කරනකොට ගත්ත ඉන්වොයිස් එකක් හරි ඊළඟට බිල් එකක් හරි අරගෙන ඒක නිකන් එන්ටර් කරලා බලන්න. ඊට පස්සේ බැංක් එකේදී ඇත්තටම බැංක් එක අපි අපි ඉම්පෝර්ට් කරනවා නේද? transaction ඔව් ඉම්පෝර්ට් කරනවා. ඉම්පෝර්ට් කරනවා. දැන් මේකේ අපන් කියවනේ අර බැංක් ෆීඩ්ස් නැහැ කියලා. ඒතකොට මේ බැංකින් එකට ගිහිල්ලා මෙතන වෙන රටවල් වල නම් අපිට ඇත්තටම බැංක් එක කනෙක්ට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ බැංක් account ඔක්කොම අපිට කනෙක්ට් කරන්න පුළුවන් ඒවා. මේ තියෙන allowed ඒවා. ඒකේ නම ගහපු ගමන්ම එනවා ඉස්සන HSBC එහෙම ඒ වගේ බැංක් account මේ link කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව වලත් ඔක්කොම වගේ බැංක් account නිසෙද්ද ඔස්ට්‍රේලියාව වලට මේක support Commonwealth බැංක් එක NZ එහෙමත් පුළුවන් නේද මේ ප්‍රමෝද් මේක USA හින්දා බලන්න ඕනේ නැත්තම් කරන්න තියෙන්නේ මොනවාද transaction ටික අරගෙන අපිට import කරන්න. import කරන්නේ upload transaction here මෙතනින්. හැම වෙලේම මේ බැංක් account වලට මේවට බැංක් transaction import කරනකොට ඒ කට්ටියගෙම ඕන format එකක් තියෙනවා. ඉතින් අපි බැංක් statement එක අපිට බැංක් එකෙන්ම සමහර ඒවා දැන් quick book වලට එහෙම මේ .qbo කියන version එකටම download කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඒක කෙලින්ම upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් CSV format එකකින් මේක download කරලා අපිට තියෙන්නේ මෙතනදී අදාළ බැංක් ස්ටේට්මන්ට් එක සිලෙක්ට් කරා මේ විදිහට කරලා අදාළ මොකද්ද මේ බැංක් account එක නම් ඒ අදාළ බැංක් account එක සිලෙක්ට් කරලා ඒක අප්ලෝඩ් කරන්න. එතකොට ඒක පෙන්නනවා මේ බැංක් ටික transaction ටික හරියට අප්ලෝඩ් වුණා කියලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපිට format එකක් ඕන නම් මෙතනින් මේ විදිහට මේක download කරාම CSV template මේ template එක download කරලා
ප්‍රමෝද අපිට මේ වේව් එකේ ටෙම්ප්ලේට් එකක් තියෙනවද නැත්නම් නිකන් CSV එක අපි CSV එකක් නිකන් ඉම්පෝට් කරන්නත් පුළුවන්. පුළුවන් නේ CSV අතන එක මොකද ටෙම්ප්ලේට් එකක් අපිට ගන්න පුළුවන්. අර click here download our CSV template. මෙතන නේ ආ මේ දෙන්නේ. එතකොට මේ විදිහට අපි ඕන බැංක් ට්‍රාන්සැක්ෂන් ටික මේකට ෆීඩ් කරලා හදා ගන්නවා. දැන් CSV එක ගත්තා. ඒක අපිට මේ සෝරි මේක නෙවෙයි ට්‍රාන්ස් CSV කියන ෆෝමැට් එකට හදාගත්තාම අපිට දාන්න පුළුවන්. අතරම මට ආවේ නෑ. ඒක පොඩ්ඩක් try කරලා බලන්න CSV එක ගන්න CSV එක අරගෙන ඒකට බැංක් ට්‍රාන්සැක්ෂන් ටික දාන්න. මෙතන date එක, description එක, amount එක ඒ ටික දාන්න. දාලිවල මේ මෙතන කියනවා කොහොමද වෙන්න ඕනි කියලා. ඒක සේව් කරලා අතන අපි wave account එකට ගිහිල්ලා transactions ගිහින් account transaction ගිහිල්ලා මෙතනින් upload කරන්න තමයි තියෙන්නේ. account transaction අදාළ bank account එක select කරා. ගත්තුනේ මගේ මාරු වුණා නේද? සමහර ඒවායේ අපිට restrictions තියෙන්නත් පුළුවන්. ඒ client දෙන විදිහට මේක අපේ අදාළ bank account එක select කරා. upload transaction කියලා අර CSV එක save කරපු එක අපිට තියෙන්නේ මෙතනින් select කරලා ඉස්සරහට යන්න මේ අදාළ bank account එක select කරලා ඉස්සරහට යන්න. එතකොට ඔක්කොම bank transaction ටික අර අපි මේ ගිහිල්ලා මෙතන බලනකොට තියනවා වගේ account transaction එකට මේ විදිහට එනවා. ඒ ආවට පස්සේ ඒ ටික reconcile කරන්න තමයි තියෙන්නේ. අර ටික් එක දාන්න ඕනේ. ඒ දෙක match වෙනවා නම් හරියට. ඒ ටික ඔක්කොම කරාට පස්සේ කරලා බැංක් එක reconciliation එක ටැබ් එක on කරලා ස්ටේට්මන්ට් එකත් එක්ක මේක match වෙනවද කියලා ensure කරන්න. එහෙමනම් හරි. එහෙම නැත්නම් බැංක් එක match වෙන්නේ නැහැ කියන්නේ එතන මොකක් හරි error එකක් තියෙනවා. එක්ක අපි manually bill create කරලා මේ බැංක් එකට close කරලා ඒවා match වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි sales invoice එක තියෙද්දි ඒකත් අපි මේකේ record කරලා bank transaction එක වෙනම දාලා තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් මෙතන බැලන්ස් වෙන්නේ නැහැ. හැම වෙලේම අපි බැංක් එක reconcile කරගන්නවා. ඉතින් ওই ටික ඔක්කොම කරාම අපිට report ටික run කරලා financial එකක් ගන්න පුළුවන්. ඉතින් මේක පොඩ්ඩක් hands on training නම් අපි bill දෙක තුනක් අරගෙන පොඩ්ඩක් මේක manually කරලා බලන්න. දැන් මේ අර free version එකේ අපිට sales invoice එකක් purchase එකක් දාන්න පුළුවන්. දාලා බැංක් එකත් reconcile කරන්න පුළුවන්. අදට අපි ඕක විතරක් ඉගෙන ගමු. නැත්තම් ගොඩාක් කරගෙන ගියොත් එහෙම මං හිතන්නේ ඊළඟට එකක්වත් මතක හිටින්නේ නැති වෙයි. ඔය අයිඩියා එක තියාගන්න. ඊට පස්සේ අපි යමු 0 වගේ එකක ගොඩාක් දේවල් තියෙන ඉගෙන ගන්න. ඒක පටන් ගත්තොත් එහෙම මට ගොඩාක් කියන්න දේවල් තියෙනවා. ඒක තමයි ගොඩක් අපි යූස් කරන්නේ. මේ 0 කියන accounting system එකේ තමයි අපේ භාගයට භාගයක් clientsලා ඉන්නේ. ඉතින් මම පෙන්නන්න නිකන් අපි 0 එකක් ලබන සතියේ මුල ඉඳන් ක්‍රියේට් කරන විදිය settings ටික හදා ගන්න විදිය එහෙම ඉගෙන ගමු. අදට මේ ටික ඉගෙන ගන්න මම ඔයාලට link ටිකක් දාන්නම් මේ කොහොමද wave එකේ ඉගෙන ගන්න ඒවා. ඊළඟට 0 එකත්
මං කියලා දෙන්නම්. කියලා දීලා මං ඩිරෙක්ට් කරන්නම් ඔයාලට ෆ්‍රී මේකේ අර සර්ටිෆිකේෂන් එක ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒ අදාළ ඒ ස්ටෙප්ස් ටික කරා නම් මුලින්ම ඕන බේසික් ටික මං කියලා දෙන්න. එතකොට ඒකම තමයි මේ ට්‍රේනින් එකේදීත් කියලා දෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් ගියාට පස්සේ ඔයාට මේ කොහොමද සර්ටිෆිකේෂන් එක ගන්න කියලා. මං කිව්වේ මේ මෙන්න මේ විදිහට my zero මේ තියෙන්නේ මේ මං කිව්වේ මම දැන් පර්චේස් කරලා නැහැ කිසිම සේල්ස් මේ zero sub එක ක්ලයන්ට් කෙනෙක්වත් අපේ ක්ලයන්ට්ස්ලා අපිට ඉන්විටේෂන් එක එවුවාම අපිට එයාගේ ෆයිල් එක ඇතුළට යන්න පුළුවන් මේ විදිහට. ඒක දැන් ගොඩාක් වෙලාවට අපිට ඔතනින් ඉඳන් පටන් ගන්න තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට ක්ලයන්ට් කියන්න පුළුවන් මට zero account එකක් මම පර්චේස් කරලා දෙන්නම් අපිට ඒක settings ටිකත් හදලා ඉස්සරහට යන්න මට උදව් කරන්න කියලා. ඉතින් මේකෙත් මං කිව්වේ අර වේව් එකේ වගේ මේ විදිහට ඒ හැම cloud accounting එකම තියෙන්නේ ওই ටික. ඊට එහා ගියපු වේව් එකට වඩා එහා ගියපු මේ ඒ අදාළ රටට අදාළ taxes ඒව ටික තියෙනවා. අපි බලමු නිකන් ඕස්ට්‍රේලියාව වගේ එක රටක් අරගෙන අපි ලබන සතියේ zero එක චුට්ටක් ඉගෙන ගමු. මං හිතනවා පොඩ්ඩක් මොනවා හරි දෙයක් අද ඉගෙන ගත්තා කියලා දන්නවද දන්නේ දැනගෙන හිටපු දෙයද දන්නෙත් නැහැ. ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් අපි නෙක්ස්ට් වීක් උත් හම්බෙලා ඉගෙන ගමු. දිල්හාර මොකද හිතන්නේ නිකන් දෙයක් දැනගත්තද නැත්නම් නෑ ඇත්තට ලොකු දෙයක් දැනගත්තා. ඔයා කියපු ඔක්කොම මෙහි කම්පනීස් වල ඇත්තට කරන ඔය බෑන්ක් ෆීඩ් එක එතකොට බෑන්ක් ස්ටේට්මන්ට් එක ක්‍රෙඩිට් කාඩ් අපි ලංකාවේ කොච්චර වෙලාව නාස්ති කරනවද ක්‍රෙඩිට් කාඩ් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න එම්ප්ලොයිස්ලා 50ක් විතර කාඩ් එකක් යූස් කරනවා ට්‍රාන්සැක්ෂන්ස් 1000ක් විතර එනවා ඒ ඔක්කොම ඔටෝමේට් වෙලා සිස්ටම් එකට එනවා. මං ඉන්න කම්පැනි එකේ තියෙන්නේ නම් මේ බිස්නස් සෙන්ට්‍රල්. හැබැයි ඒකත් මේ වගේම තමයි මං හිතන්නේ දැන් මට ඔයා කියන ටික ඇහුවම තමයි තේරුනේ මේවා තමයි මේකේ තියෙන්නේ කියලා. ඔය කියන ට්‍රාන්සැක්ෂන් ඔක්කොම කරගන්නවා. payments වලට වෙනමම දැන් ඇප්ලිකේෂන් තියෙනවා. ඒ payment ටික විතරක් කරන්න. ඊට පස්සේ ඒක ඉන්ටග්‍රේට් කරලා තියෙනවා accounting system එකට. ඒ වගේ ගොඩාක් දේවල් දෙනවා. ඒ හැම දෙෙම අර අපි බේසික් ටික දන්නවනම් හරි ලේසි මේ ටික කොහේ මොන cloud accounting එක වුණත් අපිට විජහට කැච් කරගෙන මේ කල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන්. අර බේසික් ටික හොඳට දැනගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. අර වැඩිපුර ඕන වෙලාවක කිසිම වෙලාවක බය වෙන්න ඕනේ නැහැ කියලා මං කියන්නේ cloud accounting එකක් එක වැඩ කරන්න accountant නම් අපිට අනිත් experience තියෙනවා නම් ගන්න. මොකද ඕනම වෙලාවක අපි සර්ච් කරොත් අපි බිලක් එන්ටර් කරගන්නේද පර්චේස් එක කරන්නේද reconciliation කරන්නේද මේ හැමදේම මේ ඔන්ලයින් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ සපෝට් එක ගන්න පුළුවන්. අපි 0 එකේ කරමු. මොකද මම 0 වල නම් ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒ වැඩ කරගෙන යනකොට වැරදින්න නැති වෙන්න අපි කරන්නේ මොනවද? සමහර වෙලාවට වැරදෙන්න පුළුවන් ඒවා මොනවද? දැන් මේ දේවල් ඔක්කොටම තේරෙන දේවල්නේ. බිලක් ක්‍රියේට් කරන්නේ කොහොමද? සිස්ටම් එකකින් තව එකක් මේකට එන්නේ කොහොමද කියන ඒවා ටික කරමු. මම අර මෙතන ලොකු කෝස් එකක් විදිහට කරන්න නෙමෙයිනේ අපි මේවා කරේ. ඒ හින්දා මම ඩිරෙක්ට් කරන්නම් ඒ විදිහට. මං හිතනවා වත්සලත් ඉන්නවා. වත්සලා ඔව් නිලු ඇත්තටම දැන් අර ඔයාගේ තියෙන මට හිතෙනවා දැන් අපි ඉතින් ලෝකලි නේ ඔක්කොම accounting ඒව කරන්නේ ඇත්තටම ගොඩාක් features අපි use කරන්නේ නැහැ. ඒත් දැන් මම use කරන්නේ ඇත්තටම අපි තියෙන Microsoft Navision. හැබැයි දැන් ඔයා කියද්දි ඒ Navision වල සමහර option තියෙනවා අපි ඒව සමහර වෙලාවට use කරන්න හිතන්නේවත් නැහැ. දැන් මට හිතෙනවා ඇත්තට ඒකෙත් ඔය වගේ ඒ තියෙන ෆීචර්ස් අපිට try කරලා බලන්න පුළුවන් කියලා. අපේ හැබැයි feeds නම් ඔය විදිහට මර වාක්‍ය වගේ බැංක් එකට direct link කරලා නැහැ තාම. HSB එකත් එක්ක අපි බැංකින් කරන්නේ. හැබැයි ඉතින් ඇත්තට ඒක ටික දැනගන්න එක හොඳයි. අපිට අඩු මේ ටික බැංක් එකෙන් අපිට ඔය විදිහට request කරලා ඒ ඕකේ තියෙන convenience එක දැනගන්න එකමත් මම හිතනවා important කියලා. at least ඉස්සරහට හරි ඩෙවලොප්මන්ට් එකක් කියලා මෙහෙම එකක් කරන්න පුළුවන් මේක අපිට කරලා දෙන්න කියලාවත් රික්වෙස්ට් කරන්න පුළුවන් මේක දැනගෙන ඉන්න එක ඇත්තටම. Yes.
නෑ මමත් එහෙම තමයි. ඇත්තටම මම අර ඊවන් accounting එකට ඔඩිට් ෆර්ම් යන්න ඉස්සෙල්ලා මම වැඩ කරා එතන මම මාකටිං වලත් එක්ක තමයි වැඩ කරේ. හැබැයි එයාලට PH3 තිබුණා. හැබැයි එයාලා ඒක මේ විදිහට මේ මුළු පැකේජ් එකම යූස් කරේ නෑ ඒ කාලේ. නිකන් සේල්ස් ටික එන්ටර් කරනවා, පර්චේස් ටික එන්ටර් කරනවා. ඒ රිපෝට්ස් ටික රන් කරගෙන ඊළඟට වෙනමම මැනුවලි තමයි accounting ටික හදන්නේ. හැබැයි අපි මේවයි තියෙන මේ ඔප්ෂන්ස් ටික ඔක්කොම හරියට කරනවා නම් හරි ලේසියෙන්ම නිකන් ඔය දැන් ලෝකල් accounting firm වල තියෙන අනිත් accounting package වගේම තමා. ඉතින් ඊට අමතරව තියෙන මේක අර cloud එකේ තියෙන හින්දා හරි ලේසි. ඒ ටික ඉවර කරා නම් අපිට ඒ වෙලේම reports ටික run කරන්න පුළුවන්. ඉතින් ඕක තමා දැන් මේ cloud accounting එක ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉමු. ඊට පස්සේ අර මම AI කියලා වෙනම AI වලට නෙමෙයි මේ accounting වලට related AI වලින් කොහොමද අපි වැඩ කරන්නේ කියන ටික කියලා දෙන්නම්. මොකද මේ දවස් ටිකේ මම ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒකට මම ඒ යූස් කරන දේවල් එක බැලුවම හරිම ලේසි. අපි අර ඉස්සර අපි නිකන් ඔළුව කඩාගෙන කන්වර්ට් කරගෙන ෆයිනෑන්ෂියල් වර්කින් හදාගෙන ඒවා එකින් එකට බැලන්ස් කරගෙන එහෙම ආපු කාලේ දැන් ඉවරයි. ඒ ටික ඔක්කොම හරියට මේවා කරාට පස්සේ අපිට සමහරලාට ඒක ප්‍රොසෙස් වෙන්න යන ටික ටයිම් එකක් යනවා. ඒ වෙනකන් අපිට වෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන් ඕන ටික දුන්නාම. ඉතින් ඒ වගේ එච්චර ලේසි වෙලා තියෙන්නේ. මේ ඉතල මේ cloud ටික දැනගමු. අර එකම දේ මේ cloud ඉගෙන ගන්න එකෙන් තියෙන chance එක තමයි අර විදිහට online opportunity එකක් එනවා නම් මං කිව්වා වගේ Upwork එකේ හරි මොකක හරි job opportunity එකකට try කරනවා නම් ඉතින් මේක වැදගත් cloud දන්නවා කියන එක. ඉතින් අදට අපි ඉතින් නවත්තමු. තව මටත් කරන්න නම් ආසයි උනාට එක දවසක් කරන්න ගියාම ටිකක් අමාරු වෙන්නේ. අපි එකින් එක ටික ටික කරමු. හරි next week ආයෙ හම්බෙමු. හම්බෙමු. Thank you very much. Okay. Thank you Niluka. Thank you. Okay, Thank you. Navali. Thank you, Thank you so much. Okay, bye.